කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වෙනකොට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පැමිණ අවසන්. කෙසේ නමුත් මෙවර තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වගේම තවත් කණ්ඩායම් කීපයකටම අවාසිදායක වුණා කීවොත් නිවැරදි. ඒකට හේතුව තරගාවලියේ තරග කීපයක්ම අධික වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමයි. ඉතින් මෙවර තරගාවලියට ඇදහැළුණු වර්ෂාව නිසා නවසීලන්ත කණ්ඩායමේ නායිකා සොෆී ඩිවයින් මේ තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනෙන්න කියා තිබුණා. ඒ මේ ආකාරයටයි. ඒක හරිම කලකිරීමක්. අපි අවංක වෙමු. ලෝක කුසලානයක් එනකන් අවුරුදු 4ක් බලන් ඉඳලා වැස්ස නිසා දුක් විඳිනවා. හවස වහිනවා කියලා දැනගත්තනම් උදේ 10ට 11ට වගේ මේ තරඟ සංවිධානය කරන්නේ නැත්තේ ඇයි? දක්ෂතා බැස්සර දේවී යාම හරිම කනගාටුදායකයි. ඒ වගේම 2026-20 ලෝක කුසලානයට අදාළ රටවල් 20 කාණ්ඩ 4කට බෙදා තිබෙනවා. මේ කාණ්ඩ 4 ගෲප් C කාණ්ඩයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීපත් වී තිබෙනවා. ඒ අනුව එම කාණ්ඩ 4 මේ ආකාරයටයි. ගෲප් A ඉන්දියාව, එංගලන්තය, අයර්ලන්තය, නැමීබියාව සහ කැනඩාව. ගෲප් B ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නෙදර්ලන්තය, ඉතාලිය සහ සිම්බාබ්වේ. ගෲප් C නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕමානය, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව. ගෲප් D බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ බටහිර ඉන්දිය කොදෙව්. මේ අතර හැමෝම බලාන සිටි ඉන්දිය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද ආරම්භ වුණා. ඒ ඕස්ට්‍රේලියාවේදී මෙම තරගයට දින 223කට පසු කිං කෝලි එහෙමත් නැත්නම් විරාට් කෝලි ක්‍රීඩා කිරීම හැමෝගෙම කතාබහට ලක් වුණා. ඒ වගේම ඉන්දිය කණ්ඩායම හිටපු නායක රෝහිත් ශර්මාද කාලයකට පස්සේ එක්දින පිටියට පැමිණියා. මෙය රෝහිත් ශර්මාගේ 500 වෙනි ජාත්‍යන්තර තරගය වීමත් විශේෂයක්. ඉතින් ඔයා දන්නවද විරාට් කෝලි කාලයකට පස්සේ මේ තරගයේ ක්‍රීඩා කරනවා දැනගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ විරාට් කෝලිට සුබපතා තිබුණා. ඔහු කියා තිබුණේ ඉරිදා රජු සෙල්ලම් කර යනුවෙනි. ඒ අනුව තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව ඉන්දිය ප්‍රතිකරණය ආරම්භ කළ රෝහිත් ශර්මාට හා සුබ්මන් ගිල්ට සාර්ථක ආරම්භය ලබා ගැනීමට ඔසී පන්දු යන බලයන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව කාලයකට පස්සේ පිටියට පැමිණි රෝහිත් ශර්මා ජෝස් හසෙල්වුඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 8කට දැවී ගියා. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට විරාට් කෝලි පන්දු 8කට මුහුණ දෙමින් කිසිම ලකුණක් නොලබාම පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාක් සමත් වුණා. කෙසේ හෝ තරගයට ඇදහැළුණු වර්ෂාව නිසා තරගයේ පන්දුවාර 26කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළා. ඒ වන විට ඉන්දිය කණ්ඩායම පන්දුවාර 16කට ආසන්නව ක්‍රීඩා කර තිබුණු නිසා ඉන්දිය කණ්ඩායමට අවාසිදායකයි කිව්වොත් නිවැරදි. ඒ අනුව ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 26 නිමා වන විට කඩලු 9ක් දැවී ලකුණු 136ක් රැස් කළා. මෙහිදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් KL රාහුල් ලකුණු 38ක්ද අක්ෂාර් පටේල් ලකුණු 31ක්ද ලබා ගත්තා. මෙහිදී ඔසී කණ්ඩායම වෙනුවෙන් ජෝස් හසෙල්වුඩ්, මිචෙල් ඕවන් සහ මැතිව් කුනෙමාන් අතරේ කඩලු 2 බැගින් බෙදී ගියා. ඒ අනුව ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව ඔසී කණ්ඩායමට පන්දුවාර 26ක් තුල ලබා ගැනීමට තිබුණේ තරගයේ ජයග්‍රහණය කිරීමට ලකුණු 131ක් පමණයි. ලකුණු 131ක් කඹා ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිකරණය ආරම්භ කළේ නායක මිචෙල් මාස් සහ ට්‍රැවිස් හෙඩ්. නමුත් ට්‍රැවිස් හෙඩ්ව ලකුණු 8කට දවා ගැනීමට අර්ෂ්දීප් සිං සමත් වුණා. ඒ අනුව ඔසී කණ්ඩායම පන්දුවාර 21යි එක් පන්දුවක් නිමා වන විට කඩලු 3ක් දැවී තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙහිදී අගනායනිමක් ක්‍රීඩා කළ ඔසී කණ්ඩායමේ නායක මිචෙල් මාස් පන්දු 52කදී නොදැවී ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ඔසී කණ්ඩායම ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.